හරි මේ ආයිබෝන් පුතේ තෙරුවන් සරණයි. අද දවසේ පොඩ්ඩක් බිසි දවසක් හේතු උදේ 8 ඉඳන් 5 වෙනකන් අද සෙමිනාර් එකක් තිබ්බා. ඒත් එක පොඩ්ඩක් ඉතිහාසයට මම මෙහෙම කරන්න යන්නේ. දැන් ඔයා මම හිතන්නේ මේක රෑ වෙලානේ වීඩියෝ එක වැටෙන්නේ. හුඟක් රෑ වෙලා. ඒත් එක්ක දැන් පාඩම් කරලා සම්පූර්ණයෙන් ඉවර ඇති කියන මානසිකත්වයේ ඉඳන් තමයි මම මේක දාන්නේ. එතකොට සිංහල මම දැක්ක ගොඩක් කට්ටියගේ අනුමාන වලට බැලලා තියෙද්දි අපේ ළමයි දාලා තිබ්බා අනුමාන එකක් නෑර අංකයක් නෑර හැම එකක්ම ඇවිල්ලා තිබ්බා. විචාර ටික එහෙම ඔක්කොම ටික ඇවිල්ලා තිබ්බා. එතකොට ඒ ගැන සතුටු වෙනවා. ඒ ගැන සතුටු වෙද්දි මෙහෙම අද දවසේ මේක මම කොටස් තුනකට කඩනවා. කොටස් තුනකට කඩනවා. එකක් තමයි විශේෂයෙන්ම මේකේ අපේ මේ කතා කරනවා මම අංකත් එක්ක පොඩ්ඩක් කතා කරනවා එන්න පුළුවන් පැති. ඔයා පාඩම් කරපුවා දැන් ඔයාලට තියෙන්නේ අච්චුපොත ගත්තා උඩින් බලාගෙන ගියා. අන්න එහෙම වැඩක් තියෙන්නේ. එතකොට මේකේ මම මුලින් ඉඳන් කතා කරොත් දෙවන තුන්වෙනි ප්‍රශ්න මේ පාර පදනම් වෙන්න පුළුවන් පැති මං කියන්න. ප්‍රාග් పూర్ව මුල් ඓතිහාසික යුග. දැන් ඔයා බලපු ඒ වගේ ප්‍රාග් పూర్ව මුල් ඓතිහාසික යුග මූලාශ්‍ර සිල්ලිපි කාසි කියන්නේ නානක විද්‍යාව පැත්ත. ඊට පස්සේ රජවරු පැරණි සමාජය, ඒ කියන්නේ රාජ්‍යත්වයේ සංකල්පයේ පැත්තනේ වාරි තාක්ෂණය. ඔන්න ඔය පැත්තට දෙවන තුන්වෙනි ප්‍රශ්න ටිකක් බරයි. පැහැදිලිනේ? ඒ හින්දා මේ සෙකන්ඩ් පාර්ට් එක ගැන මම මේ කියන්නේ. ෆස්ට් පාර්ට් එක ගැන අපිට එහෙම සමාලෝචනයක් ගේන්න බෑනේ පාඩම් 18න්. හරිද? එතකොට අර ලොකු සමාලෝචනයක් බැරි හින්දා මම මේකේ සෙකන්ඩ් ඒ කියන්නේ සෙකන්ඩ් පාර්ට් එකේ දෙවෙනි පාර්ට් එකේ දෙවන තුන්වෙනි ප්‍රශ්න ගැන මෙහෙම කියනවා. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නය පැරණි තාක්ෂණයේ පැත්ත. පැරණි තාක්ෂණයේ තියෙන සියලු කරුණු ටික වේගෙන් බලාගෙන යන්න. පාඩම් සුළු ගානක් නේ තියෙන්නේ. ඒ ඇතුළේ බලාගෙන යන්න. දැන් සීගිරිය, ඇල මාර්ග, ස්තූප කියන තාක්ෂණයේ පැත්තට ඊට වෛද්‍ය ක්ෂේත්‍රයේ නාගරීකරණ යුග ටිකනේ. ඊට පස්සේ ඔය එල්ලංගාව වාරි තාක්ෂණය මං කලින් කිව්වා. විජයබා කොල්ලෙත් එක්ක අර කෝට්ටේ බලපෑමනේ. මහනුවර කියලා මං එතකොට මහනුවර කීපවතාවක් කියනවා. මහනුවර රාජධානිය මහනුවර උඩ රටයි දෙකම එකයි. හරි සෙන්කඩගල කිව්වත් ඒකම තමයි. ඊට පස්සේ පස්වෙනි එකේ උඩ රට ආක්‍රමණය. ඒ කියන්නේ මහනුවර මන් නැවත කියනවා පෘතුගීසීන්ගේ බලපෑම. ඒවට පෘතුගීසීන්ගේ බලපෑම ඊට 1818 48 ඉංග්‍රීසීන්ගේ බලපෑම ටික තියෙනවා. ඔන්න ඔය ටික බලන්න. නාගරීකරණ යුගයි විජයබා කොල්ලේ පැත්ත. විජයබා කොල්ලේ මං කලිනුත් කිව්වා. ඒක මම මේ නැවත ප්‍රශ්න අංකෙත් එක කියන්න ඕන හින්දා නැවත කියවෙයි. ඒව ගණන් ගන්න එපා. ඒව හරියට චුට්ටක් බලන්න ටච් එකේ. පස්වෙනි හයවෙනි ප්‍රශ්න නැවත මම පහටත් අදාළ කරලා මහනුවර රාජධානිය නැවත කතා කරනවා. බ්‍රිතාන්‍යයන්ගේ වතු වගාව. මහනුවර මෙතෙන්ට ආවේ නැතත් බබා මේ MCQ එක බලන්න. හරි බ්‍රිතාන්‍යයන්ගේ වතු වගාව. ඊට පස්සේ කෝල්බ්‍රුක් ඒ සම්බන්ධ කෝල්බ්‍රුක් යෝජනා තියෙනවා. පැහැදිලිනේ? ආර්ථික හා සමාජ පරිවර්තන විශේෂයෙන්. හරිද? ඊට පස්සේ දැන් එයාලගේ පැමිණීමත් එක්ක බ්‍රිතාන්‍යයන්ගේ කියන්නේ ගොඩක් පරිවර්තන වුණාන්නේ බං අර ඉංග්‍රීසියෙන් පැමිණීමත් එක්ක. හරිද? එයාලා ආවයිත් පස්සේ ආර්ථික සමාජීය වශයෙන් මොනවද පරිවර්තන වුනේ? අන්න ඒව ටික බලන්න. ලන්දේසීන්ගේ පැමිණීමයි ඊට පස්සේ ආගමික පුනරුද්ධ ව්‍යාපාර ටික චුට්ටක් බලන්න. හත්වෙනි එක නිදහසින් පස්සේ බ්‍රිතාන්‍යයන්ගේ බලපෑම. නිදහසින් පස්සේ පැහැදිලිනේ? ඒ ගොවි ජනපද සංවර්ධන ව්‍යාපාර මහවැලි වගේ බලන්න පොඩ්ඩක්. ආණ්ඩුක්‍රම බලතලයි ප්‍රතිසංස්කරණ යෝජනයි ශනිකව බලාගෙන යන්න. 8යි 9යි 8 9 මම මේ කියනවා මාරු වෙන්නත් පුළුවන් එම් වෙන්නත් පුළුවන්. 8 වෙනි ප්‍රශ්නෙට ඔය කාර්මික විප්ලවය ඒ පුනරුදේ විශේෂයෙන් නේ විද්‍යාඥයෝ එහෙම හරිද ඊට පස්සේ පංච එහෙම ආවේ නැත්තම් 8 වෙනි ප්‍රශ්නෙට මම කියන්න ප්‍රංශ ඇමරිකන් රසියන් විප්ලව ටික. 9 වෙනි ප්‍රශ්නෙට දෙවන ලෝක මහා සංග්‍රාමය මම චුට්ටක් කියන්න. එතකොට මේ ලෝක මහා සංග්‍රාම ගැන නෙමේ අහන්නේ. එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔය සරයේවෝ සිද්ධිය බොස්ටන් තේසාදේ වගේ ඒවා චුට්ටක් බලන්න විශේෂ කරලා. ඊට පස්සේ මම පොදුවේ කතා කරොත් ඔයාලට පොදුවේ මම මේක හරිද? හරි මේ අර කලින් වීඩියෝ එකේ පොඩ්ඩක් කට් එකක් ආවා ඒ හින්දා මේක ගන්නවා. පොදුවේ කතා කරොත් පුතේ විශේෂයෙන් බොස්ටන් තේසාදය පැත්ත ඉවර කරා අපි. ඊට පස්සේ නිස්සාරණ ශිල්ප ක්‍රම ටික 75 නේ ඒත් එක්ක තියෙනවා. බදු වර්ග මං පැරණිකාසි කලිනුත් කිව්වා. ඊට පස්සේ කාන්තා නියෝජනය පැත්ත. දේශීය ආහාර පැරණි නගර පරිහානියට හේතු. ඒවට නම් තියෙනවා 96 වෙනි පිටුවේ වගේ. දැන් පරුමක ගමික ගෘහ මේ අර පරුමක ගමිකවරුන්ගේ ව්‍යාප්තියනේ. ඊට පස්සේ ගෘහ නිර්මාණ ශිල්පය. දැන් ওই පරුමක ගමික කියන්නේ රාජ්‍ය පාලනයටම අදාළ එකක් නේ.
හරිද? ප්‍රාදේශීය පාලන මට්ටම්. ඉතින් අතීත සාහිත්‍ය පරිසර ආරක්ෂණ ක්‍රමවේද. ඔන්න ඔය කියන පැති ටික චුට්ටක් බලාගෙන යන්න. මම මේ වීඩියෝ එක පුළුවන් තරම් ඉක්මනට ඉවර කරන්න බලන්න. ඒ යාපනයේ ඔය වන්නියාර්වරුව එහෙමගෙන පොඩ්ඩක් මම MCQ පැත්තටත් එක්ක පොදුවේ කතා කරද්දි පාදක වෙන්න. ජාතික පුනරුදය ලංකාවේ. ජාතික පුනරුදයට කවුද මේ හුඟක්ම මේ උරදුන්න කට්ටිය නායකයෝ ටික හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා අනගාരിക ධර්මපාලතුමා වගේ. ඊට පස්සේ මේ වගා තියෙනවා සෙන්කෝනා කොකෝවා කෝපිතේ පොල් රබර් උඩින් බලාගෙන යන පක්ෂ දේශපාලන. ඊට පස්සේ බ්‍රිතාන්‍යයෙන් ලැබුණ දේ අධිකරණ පද්ධතිය එහෙම. ඊට පස්සේ මූලික අයිතිවාසිකම් සංවර්ධන යෝජනා. ඊගාවට ඔය මූලාශ්‍ර වලින් ඉතිහාසය ඉගෙන ගැනීමේ වැදගත්කමින් සංවිධාන දැන් අර මං කියපු ඒ කලින් කියපු දෙකෙන් පළවෙනි පිටුවටම පාදක වෙන්න පුළුවන්. පැහැදිලිනේ MCQ වල. ඊට පස්සේ සංවිධාන පළමුවෙන් හා දෙවෙනි අතර සම්බන්ධයේ MCQ වල නිතරම එනවනේ. හරිද? ඒවා MCQ ඒ වගේ ප්‍රශ්න කීපයක් කරගෙන යන්න. පැහැදිලිනේ? එතකොට ඔයාට මම මුලින් කතා කරා දෙවන කොටසට අදාළව සෙට් එකක්. දැන් MCQ එකට අදාළව සෙට් එකක් කතා කරා. ඔයා ওই පාඩම් ටික බලද්දි විශේෂයෙන් ওই විදියට සනිකව බලාගෙන යන්න උඩින් ওই මං කියපු මාතෘකාවලට වීඩියෝ එක පොඩ්ඩක් ස්ලෝ කරලා බලාගෙන යන්න. ඊට පස්සේ සිතියමට මම පොඩ්ඩක් කතා කරනවා. සිතියම් පැත්තෙන් කතා කරොත් ඔයා මේ ටික එක සිතියමක මාක් කරන්න. අද රැයට එක සිතියමක විනාඩි 10ක් අරගෙන මාක් කරලා පොඩ්ඩක් සංසන්දනය කරලා බලන්න. මේක මෙතන නම් අරක කොතනද? අරක කොතන නම් ඒක මෙතන නම් මෙතන මොකද්ද තියෙන්නේ? හරි දාන් ඒ වගේ මාජින් එකක් ඇඳ ගන්න. ඔයා මාක් කරපු ඒවා. ඔයාට ඉතිහාසය සර් දීපු ඒවා ඇතිනේ. ඔයිට අමතරව මම මේ කියන ටික චුට්ටක් බලා ගන්න. පැහැදිලිනේ? ඊට පස්සේ සුබ පැතීමේ තුඩුව, හිරෝෂිමාව, කැලිකට්, පෘතුගාලය, නයිල් ගඟ, රතු මුහුද, බංග්ලාදේශය, ගෝව, මධ්‍යදරණි, මදුරාසිය, සුමාත්‍රා. ඔය වගේ චුට්ටක් ලෝක සිතියමට අදාළව පොඩ්ඩක් බලා ගන්න. ලංකා සිතියමට අදාළව පදවිය, ඉබ්බන්කටුව, යාපනය, පොළොන්නරුව, ලංකාපටුන, ඇතුගල්පුර, මාදුරුවය, ගල්ඔය, කොත්මලේ, කෝටන් තැන්න, මිහින්තලය, මහනුවරනේ. ඊට පස්සේ චුට්ටක් මාක් කරගෙන යන්න මෙන්න මේ කියන ටිකත් ඉරණමඩු, නල්ලූර්, මන්නාරම, ගොඩවාය. ඊට පස්සේ මේ ඔය අතීත සිද්ධි සම්බන්ධව අතීත මූලාශ්‍ර මතුවිච්ච තැන්. ඒවට උදාහරණ පාහියංගල, බටදොඹලෙන, උඩරංචා මඩම, පොතාන වගේ චුට්ටක් බලන්න. චුට්ටක් නෙමෙයි ඔක පොඩ්ඩක් මාක් කරගෙන යද්දී ඔයාලට හුරු වෙයි. දෙපාරක් සිතියම් අරගෙන මාක් කරන්න. මං කියන්නේ එතකොට තියෙන තැනත් එක්ක නෝට් එක. මම එතකොට මේ වීඩියෝ දෙක මර්ජ් කරපුවාම අනිත් සියලු වීඩියෝ වලට වඩා කෙටි. මම මේකේ කතා කරන්න බැරුවේ මෙහෙම ප්‍රශ්න අංකෙත් එක්ක මම පොඩ්ඩක් එන්න පුළුවන් පැති කිව්වා. දැන් ඔයාට සිංහල පේපර් එකේ නම් ගානට ආවනේ. බුද්ධ ආගම අංක මාරුවක් තිබ්බනේ. එතකොට මේ ඉතිහාසයත් අංක මාරුවක් වෙන්න බැරි නෑ. අංක මාරුවක් උනත් නැතත්. හරිද? උනත් නැතත් මං ආයෙ කියන්නම්. උනත් නැතත් හෙන සන්තෝෂයෙන් විභාගයට යන්න සතුටින්. මොකද දැනටත් මේ අන්තිම පැය කීපයක් මේ වැඩ කරන පැය කීපයක් ඔයාට මම හිතන්නේ ඒ සාමාර්ථ දාන්න විනාඩි 5 පවා වටින කාලයක් මේ වෙගිග වෙන්නේ. ඒ හින්දා මේ කාලය මේ ටික කාලය මහන්සිය සමහර විට ඔයාට මේ සම්පූර්ණයෙන් ජීවිත කාලයටම වැදගත් වෙයි. මේ අන්තිම මහන්සිය ජීවිත කාලයටම වැදගත් වෙන්නේ කියලා ආශිර්වාද කරනවා. එහෙනම් අපි මුලින් කතා කරා එහෙනම් අංකත් එක්ක සෙකන්ඩ් පාර්ට් එකට අදාළව ඊට පස්සේ පොදුවේ MCQ එකටත් එක්ක අදාළව ටිකක් කතා කරා. ඊට පස්සේ සිතියමෙන් ඉවර කරා. පැහැදිලිනේ? එහෙනම් මේ ටික ආව නැත උඩින් බලන් යන්නකෝ. පැහැදිලිනේ? එන්නේ කියලා අපි ප්‍රාර්ථනා කරමු. එහෙනම් ඉතිහාසයේ වීඩියෝ එකත් මේ විදිහට අපි ඉවර කරනවා. හැම දරුවෙක්ටම ආයිබෝන් තෙරුවන් සරණයි. මම ගීස්ස ඔයාලගේ ගීස්ස තෙරුවන් සරණයි.